හරි. පුතේ 2024 A level combined maths paper එකේ වර්ග සමීකරණ ගන්න. මෙහෙම කතාවක් කියන්නේ. හරිද? fx සමානයි x වර්ග දාන 2x දාන c යි ගනි. මෙහි c යි රියල් නම්බර් එකක්. හරි. වර්ග සීටයක් තියෙනවා fx සමානයි x වර්ග දාන 2x දාන c කියලා. හරි. c කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. හරිද? මේක වරහන් තුල කියනවා. fx සමානයි බිඳුව සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇති බව දී ඇත. මෙයාලා කියනවා මේකේ fx සමානයි බිඳුව කියලා ගන්න. හරි. එහෙනම් fx සමානයි බිඳුව විතර මොකද වෙන්නේ කියන්නකෝ. x වර්ග ධන 2x ධන c කියන කෙනත් දෙ බිඳුවයි. මෙයාලා කියනවා මේකට හරි මූල තාත්විකයි. තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම විවේචකය ඩෙල්ටා මොකද වෙන්නේ? බිඳුවට වඩා වැඩි. පැහැදිලිවම වැඩි. සමපාත වෙන සමා වෙන්න පුළුවන්. ගානේ කියනවනේ තාත්වික මූල දෙකක් තියෙනවා කියලා. ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා. එහෙනම් ඩෙල්ටා x කියන කෙනාව බිඳුවට වඩා වැඩි. හරි. ඩෙල්ටා x විශාලයි බිඳුව කියලා ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා x කියලා ගන්නේ b වර්ග දින 4යි ac. විශාලයි බිඳුව. b කියලා කියන්නේ 2 වර්ගය. 4යි a කියන්නේ 1යි c කියන්නේ ගාන හැටියට c. 2 වර්ගය 4යි 4යි c බිඳුවට වඩා වැඩි. මෙතනින් 4ක් ගන්න අපිට. ඒතර 1 ඍණ c බිඳුවට වඩා වැඩි. දැන් මෙතනින් මේ කියවෙන්නේ මේ දෙන්න ಗುಣ වුණ පුතේ ලැබෙනාගේ බිඳුවට වඩා වැඩි කියලා. මෙතන තියෙන පැහැදිලිවම ධන 4 ගැන අපි දන්නවා. එහෙනම් මෙතන තියෙන්නත් ඕනේ ධනාගයක්. හරි. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? 1 ඍණ c කියන කෙනා බිඳුවට වඩා වැඩි. ඒ නිසා 1 ඍණ c බිඳුවට වඩා වැඩි. හරිද? ඍණ c දැම්මොත් මෙහා පැත්තට මොකද වෙන්නේ? c කියන කෙනා 1කට වඩා වැඩි. ඉතින් ඕක c කියන කෙනා 1කට වඩා අඩුයි. හරි. මේකෙන් කියවෙන්නේ c කියන කෙනා 1කට වඩා අඩුයි කියලානේ. ඉතින් ඕක පැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. නේද? මොකද්ද? c පැත්තට කට වහලා ලියන්න ඕනේ. 1කට වඩා අඩුයි. ඕක බව තමයි පෙන්නන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඊළඟ කොටස ඇල්ෆා සහ බීටා යනු fx සමාන බිඳුවෙහි මූලයයි ගන්න. පුතේ මේකේ මූල ඇල්ෆා සහ බීටාලු. හරි. අහන්නේ මොකද්ද? ඇල්ෆා වර්ග දන බීටා වර්ගයේ සමානයි 4 ඍණ 2යි c බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. මේකේ මූල ඇල්ෆා නම් පුතේ අපි දන්නවා මූල වල එකතු ලියන්නේ කොහොමද? ඍණ b බෙදීමේ ඍණ 2යි. මූල වල ගුණිතය ලියන්නේ කොහොමද? ඕක ඕනිනවා අපිට. c බෙදීමේ කියන්නේ c. මෙයාලා අපෙන් ඉල්ලන්නේ ඇල්ෆා වර්ගය දාන බීටා වර්ගයේ උත්තරේ. ඕක ලියන්න පුළුවන් මෙහෙම ඇල්ෆා දාන බීටා වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා බලන්න මම ලිව්වේ බොරුවක්ද කියලා. මේක ප්‍රසාරණය කරන්න පළමු පදේ වර්ගය. හරි. දෙවෙනි පදේ වර්ගය. හරි එකක් වෙනවා. පද දෙකේ ගුණිතේ දෙගුණය කියනවා. ඒන පදේ පුතේ මෙන්න මේ සම්පූර්ණ පදේ කැපිලා යනවා. ඒකයි මේ වැඩිපුර 2යි ඇල්ෆා බීටාක් දාලා තියෙන්නේ. හරි. ඒතර අර පැත්තට සමානයි. එහෙනම් ඇල්ෆා වර්ග දාන බීටා වර්ගය කියන ප්‍රකාශය මෙහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට ඇල්ෆා දාන බීටාගේ උත්තර කියන්නේ මූලවල එකතුව ඍණ 2යි. එයාගේ වර්ගය. ඊට 2යි ඇල්ෆා බීටා ගුණිතය කියලා කියන්නේ c. හරිද? ඇල්ෆා බීටා ගුණිතය කියලා කියන්නේ මොකද්ද? c. එතකොට ඍණ 2 වර්ගය ධන 4යි. 4 ඍණ 2යි c කියලා ලැබෙනවා. ඒක ඔක බව තමයි පෙන්නන්න තියෙන්නේ. right. ඊට පස්සේ කියනවා c අසමානයි බිඳුවයි. තාතනේ උත්තරයක් ගන්න c එකට වඩා අඩුයි කියලා. බිඳුවෙන්ට පුළුවන් දැන් මෙයාලගේ c බිඳුවක් වෙන්නේ නැල්ලු. ලැම්ඩා තාත්විකයිලු. එයයි ගන්න. ඇල්ෆා ධන 1යට ඇල්ෆා සහ බීටා ධන 1යට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණේ දීලා තියෙනවා. හරිද? මොකද්ද? ඇල්ෆා ධන 1යට ඇල්ෆා බීටා ධන 1යට බීටා. මූලවල වර්ග සමීකරණය මේ තියෙන්නේ. මොකද්ද? 2x වර්ගයේ ධන 12x ධන ලැම්ඩාලු. ලැම්ඩා හොයන්න කියලා කියනවා. අපි ඉස්සරලා මෙන්න මේ මූල දෙක සහිත සමීකරණ හොයාගන්න. එහෙනම් ඒකට මූලවල එකතුව තියෙන්න ඕනේ මූලවල ගුණිතය තියෙන්න. ඒකලා ඒ සමීකරණය මේකට සර්ව සම කරනවා. කියන අනුපාතය ගන්න. හරි සංගුණක අතර අනුපාතය ගන්න. දැන් අපි ඉස්සලා ගන්න ඕනේ මේකේ මූලවල එකතුවයි මූලවල ගුණිතයයි. හරි. මෙහෙමයි. අපි ගන්න පුතේ මූලවල එකතුව. ඇල්ෆා ධන 1යට ඇල්ෆා බීටා ධන 1යට බීටා. මේ දෙන ලං කරලා ලියා ගන්න ඇල්ෆා ධන බීටා. 1යට ඇල්ෆා 1යට බීටා. ඇල්ෆා ධන බීටා පොදු හරයන් සුළු කළොත් ඇල්ෆා බීටා උඩට එන්නේ ඇල්ෆා ධන බීටා. බීටා ධන ඇල්ෆා කිව්වොත් ඇල්ෆා ධන බීටා කිව්වොත් ඇල්ෆා ධන බීටා කියලා පොතේ ඍණ 2යි.
ඇල්ෆා දාන බීටා කියලා මෙතන ඍණ දෙකයි ඇල්ෆා බීටා බුද්ධය කියන්නේ C. ඉතින් සුළු කරන්න පහසුවට අපි ඍණ දෙකක් දාන අපිට. ඉන්නේ 1 දාන 1 යට C. ඍණ දෙකයි මෙතන ඉන්නේ C දාන 1. යට C. right? ඔක තමයි මූල වල එකතුව. එතනින් පස්සේ මූල ගුණිතය ගන්න. ගුණිතය කියන්නේ ඔය දෙන්න ගුණිතය. ආගෙද? ඇල්ෆා දාන 1 යට ඇල්ෆා ගේ. බීටා දාන 1 යට බීටා. හරි. එතන ඇල්ෆා බීටා. එතන ඇල්ෆා බෙදීම බීටා. මෙතන බීටා බෙදීම ඇල්ෆා. එතනින් පස්සේ 1 යට ඇල්ෆා බීටා. හරි. 1 යට ඇල්ෆා බීටා. දැන් මෙතන 1 යට ඇල්ෆා බීටා. ඇල්ෆා දාන බීටා කියලා අපිට හරි පොඩ්ඩක් සුළු කරගමු. මෙතන පොදු හරය ඇල්ෆා බීටා. බීටාට බීටා කියන මෙතන ඇල්ෆා වර්ගය. ඇල්ෆාට ඇල්ෆා කරනවා බීටා වර්ගය. 1 යට ඇල්ෆා බීටා. ඇල්ෆා බීටා කියන මෙතන C. එතනත් ඇල්ෆා බීටා කියන්නේ C. එතන ඇල්ෆා බීටා කියන්නේ C. ඇල්ෆා වර්ගය දාන බීටා වර්ගය අපි උත්තරේ කලින් හොයාගත්තා මොකද්ද? 4 ඍණ 2යි C කියලා ඔප්පු කරා. එතන පොදු හරයක් ගත්තොත් C වා C වර්ගය. 4 ඍණ 2යි C ධන 1යි. එතන උත්තර නම් මොකද්ද? C වර්ග ඍණ 2යි C ධන 5යි. ඒක යට C. එහෙනම් මේක තමයි මොකද මූලවල ගුණිතය. දැන් අපි සමීකරණ ලියන්න අපිට. අපි දන්නවා මූල දෙක දන්නකොට සමීකරණ ලියන්නේ කොහොමද? x වර්ග ඍණ මෙතන ලියනවා මූලවල එකතුව. මෙතන ලියනවා මූලවල ගුණිතය. සමානයි බිඳුව. එතකොට x වර්ග ඍණ උදේ මූලවල එකතුව තමයි අර දීලා තියෙන්නේ. අර අපිට එවිලා තියෙන්නේ මොකද්ද? ඍණ දෙක වතාවක් එක ධන c. එයා බෙදීම c. මූලවල ගුණිත තමයි මේ තියෙන්නේ. c වර්ග ඍණ 2යි c ධන 5යි එයා බෙදීම c සමානයි බිඳුව. ax වර්ග ධන bx ධන c රටාවෙන් තියන්න ඕන නිසා මේක මුළු සමීකරණයම c කින් ගුණ කරනවා. right? c කින් ගුණ කරොත් මොකක්ද එන්නේ කියන්නේ? හරි c කින් ගුණ කරොත් එනවා මෙතන මොකද්ද? cx වර්ගය. ඍණයි ධන වෙනවා. දෙගුණයක් එක ධන c වතාවක් x දෙන්න මේ c කැපිල යනවා. හරේ c c වර්ග ඍණ 2යි c ධන 5 සමානයි බිඳුව. එහෙනම් මේක තමයි ඔය කියන සමීකරණය. ඔය කියන සමීකරණය. ඊපස්සේ මෙයාලා මෙහෙම කතාව කියමුද? මෙන්න මේ දෙන්න මූල සමීකරණ අපිට දීලා තියෙනවා. හරිද? මොකක්ද දීලා තියෙන්නේ? එයා මෙන්න මෙහෙම වෙනවා මොකද්ද? 2x වර්ගය ධන 12x ධන ලැම්ඩා සමාන බිඳුව. ඒ කියන්නේ මේ ඉන්නේ මෙයාමයි. එහෙම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දෙයක්. මොකද මෙන්න මේ සමීකරණය යම් කිසි ගාණකින් ගුණ කරොත් මෙයා ලැබෙනවා. හරි? එතකොට නිකන් මෙහෙම හිතන්නකෝ. x වර්ගය ධන 7x ධන 12 සමාන බිඳුවයි කියන්නේ. මේ මුළු සමීකරණය දෙකෙන් බෙදලා. දෙකෙන් ගුණ කරමු. 14යි ධන 20. එතකොට මෙතනදී විශේෂත්වය මොකද්ද? මේ පදවල සංගුණක අතර අනුපාතය සමානයි. දෙක එකෙන් බෙදුවොත් 2යි 14 7ෙන් බෙදුවොත් 2යි 24 දෙකෙන් 12ෙන් බෙදුවොත් 2යි. හරි. ඒ සමීකරණ දෙක සමානයි නම් ඒ වගේ සංගුණක අතර අනුපාතය සමානයි. එහෙනම් මේ ඉන්නේ මෙයාම නම්. කියන්නේ මෙන්න මේ සමීකරණය යම් කිසි ගානකින් ගුණ කරලා හරි බෙදලා හරි තමයි මේක වෙන්නේ. එහෙනම් සංගුණක අතර අනුපාතය සමාන කරලා අපිට c හා ලැම්ඩා හොයන්න පුළුවන්. එහෙනම් සංගුණක අතර හරි සංගුණක අතර අනුපාත ගත විට මේකේ වර්ගපය සංගුණකේ c මෙයාගේ වර්ගපය සංගුණ 2යි. එහෙනම් c බෙදීම 2යි. මෙතන x වල සංගුණකේ ඉන්නේ දෙගුණයක් එක ධන c. මෙතන x වල සංගුණකේ 12යි. මෙතන නියත පදේ ඉන්නේ මොකද්ද? c වර්ගය ඍණ 2යි c ධන 5යි. මෙතන නියත පදේ ලැම්ඩා. දැන් අපිට c හා ලැම්ඩා බේරන්න පුළුවන්. පළවෙනි දෙන්නා විතරක් කරගෙන අපි c හොයමු. හරි. එහෙනම් c බෙදීම 2යි. දෙගුණයක් එක ධන c යට 12යි. හරස් ගුණ කරොත් 12යි c සමානයි දෙවරක් දෙක හතර වතාවක් එක ධන c. ගුණ කරන්නේ නැතුව 4ෙන් බෙදන්න. දැන් මෙතන 3යි c හතර හතර කැඩලා ගියොත් එක ධන c ට සමානයි. ඒතකොට 2යි c සමාන 1යි c සමානයි භාගය. c භාගය. ඊට පස්සේ මෙයයි සෙට් කරලා පුතේ ලැම්ඩා හොයන්න. දැන් c දන්නවා. හරි. එහෙනම් c බෙදීම 2 සමානයි. c වර්ග ධන 2යි c ධන 5 යට ලැම්ඩා. c
100ට භාගය දැම්මොත් මෙතන 1ට 4ක් එනවා. මෙතන 100ට භාගයක් දැම්ම යාගේ වර්ගය 2 ගුණයක් c කියන්නේ 1ට 2යි ධන 5යි. යට ලැම්ඩා. හරස් ගුණ කරොත් ලැම්ඩා යට 4යි. මෙතන ඉන්නේ 4න් 1යි. මේකට මේක වුණාම 1යි ධන 5. එතකොට ලැම්ඩා යට 4යි. අර 1 යට 4යි ධන 4යි. හරස් ගුණිතෙන් 4න් ගුණ කරොත් එහෙම ලැම්ඩා සමානයි මෙතන 1ක් වෙනවා. 4ක් අතර 16යි. ලැම්ඩා වල අගින එකේ 17යි. හරි. එහෙනම් ඔහොමයි 2024 කම්බයින් මැත්ස් වල මොකද්ද මේ වර්ග සමීකරණ ගන්න తీරන වෙන්නේ. ඒතර මේකත් එක්ක තව වෙනවා ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය කොටසක්. හරි. ඒතර ඒකටත් ලකුණු ප්‍රමාණයක් යනවා. right. එතකොට සාමාන්‍යයෙන් සුද්ධ නැති පේපර් එකේ පළවෙනි ගාන තමයි වර්ග සමීකරණ හා ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය. අපි ඒවත් ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙනම් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන්